belly fat එක අඩු කරන්න පුළුවන්ද? මොකක්ද මේ spot reduction කියන්නේ? spot reduction කියන්නේ අපේ body එකේ එක area එකක් විතර target කරලා fat loss කරන එක. spot reduction කියන්නේ බොරුවක්. එහෙම spot reduction කරලා belly fat එකක් අඩු කරන්න බෑ. එහෙම කියපු අයට තමයි මෙන්න මේ වීඩියෝ එක. එහෙම කියපු අයට මම අද වෙනස් විදිහේ විවාදයකට තුඩු දෙන කරුණු කීපයක් ගැන තමයි අද ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට spot reduction කරන්න පුළුවන්ද? අපි දැන් බලමු science based researchers වල මොනවාද ගැන කියලා තියෙන්නේ කියලා. හරි. ඔයාට මේ පේන්නේ University of Sydney research team එකෙන් කරපු research එකක්. ඔයාට දැන් මේ පේන්නේ spot reduction ගැන කරපු article එකක්. ඒත් මේ රිසර්ච් ආටිකල් ඔක්කොම ගත්තම මේ හැම එකකින්ම එයාලා කියලා තියෙන්නේ ස්පොට් රිඩක්ෂන් කිරීමට හැකියාවක් නැහැ කියලා. මම මගේ ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්ත කාලේ ඉඳලා ස්පොට් රිඩක්ෂන් ගැන ගොඩාක් රිසර්ච් පේපර්ස් වල හොයපු කෙනෙක් සහ ඒ දේවල් මගේ ක්ලයන්ට්ස් වලට පාවිච්චි කරපු කෙනෙක්. මට මතකයි මම ඇප්ස් වර්කවුට්ස් ඒ වගේම ලව් හෑන්ඩ්ස් වලට කරන වර්කවුට්ස් ගැන දාපු වීඩියෝස් වලට ගොඩාක් අය මට එක එක කමෙන්ට්ස් දාලා තිබ්බා. එහෙම කරන්න බෑ, ස්පොට් රිඩක්ෂන් කරන්න බෑ, එහෙම එක තැනක විතර ෆැට් එක අඩු කරන්න බෑ වගේ දේවල් ගොඩාක් අය දාලා තිබ්බා. ඒ වගේම ගොඩාක් අය මෙන්ෂන් කරපු එක දෙයක් තමයි අපි කොච්චර වර්කවුට් කරත් අපිට එක ඒරියා එක විතරක් ෆැට් එක ලොස් කරන්න බෑ. අපි වර්කවුට් කරද්දී ෆුල් බොඩි එකෙන් තමයි ෆැට් ලොස් වෙන්නේ කියලා. මම සාමාන්‍යයෙන් මගේ වර්කවුට් ජර්නි එකේ නිතරම අප්ඩේට් වෙන කෙනෙක්. මම නිතරම ඉගෙන හොයනවා. ඒ වගේම මගේ ක්ලයන්ට් කෙනෙක්ට වර්කවුට් එකක් දෙන්න කලින් ඒකේ රිසර්ච් බේස් එක ගැන මම ගොඩාක් හොයලා තමයි ඒ වර්කවුට්ස් ටික එයාට රෙකමන්ඩ් කරන්නේ. මගේ වීඩියෝ වල ස්පොට් රිඩක්ෂන් කරන්න බෑ කියලා ගොඩක් අය කිව්වත් මම ඒක කියා කරේ නැත්තේ මම ඒ වෙනකොටත් මගේ ක්ලයන්ට්ස් ලට ස්පොට් රිඩක්ෂන් කරලා රිසර්ච් අරන් දුන්න නිසා. මම කොහොම කිව්වත් මම දන්නවා ඔයාලා තාම පරණ තියරියකට හිර වෙලා ඉන්න නිසා ඔයාලගේ හිත මේක පිළිගන්න කැමති නෑ කියලා. හරි අපි බලමු දැන් ෆැට් බර්න් එකක් වෙන්න නම් ඔයාගේ බොඩි එකෙන් කොහොමද ඒක රෙස්පොන්ස් කරන්න කියලා. ෆැට් බර්න් වෙන්න නම් මුලින්ම ඔයාගේ බොඩි එකේ තැන්පත් වෙලා තියෙන ෆැට් එක චලනය වීමක් සිද්ධ වෙන්න ඕනි. එහෙම නැත්නම් ෆැට් මොබිලයිසේෂන් එකක් වෙන්න ඕනි. මේ විදිහට ෆැට් මොබිලයිසේෂන් වෙන්න ඔයා වර්කවුට් කරන මසල් ඒරියා එකට බ්ලඩ් ෆ්ලෝ එක ඉන්ක්‍රීස් වෙන්න ඕනි. මේ හේතුව නිසා තමයි බෙලි ෆැට් ඒරියා එකේ ඔයාගේ වැඩිපුර ෆැට් තැන්පත් වෙන්න සහ ෆැට් ඉවත් කරන්න අපහසු වෙන්නේ. උදාහරණයක් විදිහට අපි දිනපතා ඇවිදිනවා, දුවනවා, ඔය වගේ දේවල් වලින් අපේ legs වලට හොඳ movements හම්බ වෙනවා. ඒ වගේ movements අපේ belly fat එකට දෛනිකව හම්බ වෙන්නේ නැහැ. මේ හේතුව නිසා අපේ අත් වලට, කකුල් වලට blood flow වෙන වේගයට සාපේක්ෂව belly area එකට blood flow වීම ගොඩාක් හිමින් තමයි සිද්ධ වෙන්නේ. මේ නිසා ඔයාගේ belly area එකේ fat mobilization එක ඉතා අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ තියරි එකට අනුව මසල් ඒරියා එකට වැඩිපුර බ්ලඩ් ෆ්ලෝ වුණත් ෆැට් බර්න් එකක් වෙනවා කියලා ගොඩ නැගුණු රිසර්ච් කීපයක් තියෙනවා. මම අධ්‍යයනය කරපු රිසර්ච් පේපර් එක රිසර්ච් පේපර් එක තියෙනවා සිට් අප්ස් 5000ක් එක දිගට දින 27ක් තුල සිදු කරලා බලලා තියෙනවා මේ විදිහට ෆැට් ලොස් එකක් සිද්ධ වෙනවද කියලා. ඒ වගේ තවත් රිසර්ච් එකකින් සති 12ක් high intensity leg press workout එක කකුලකට විතරක් workout කරලා තියෙනවා වෙනසක් සිද්ධ වෙනවද කියලා බලන්න අනිත් කකුලට සාපේක්ෂව. ඒ හැම රිසර්ච් එකකම බලාපොරොත්තු වෙලා තියෙන්නේ බොඩි එකේ එක තැනක් ටාගට් කරලා ෆැට් ලොස් කරන්න පුළුවන්ද කියලා බලන එක. හැබැයි ඒ හැම රිසර්ච් එකකින්ම කිසිම පොසිටිව් රිසල්ට් එකක් ලැබෙන්නේ කලින් අපි කතා කරපු හැම රිසර්ච් එකකම කන්සර්න් කරේ ෆැට් මොබිලයිසේෂන් එක විතරයි. ෆැට් බර්න් කියලා නෙමෙයි. මේ දේවල් එක්ක තවදුරටත් රිසර්ච් සිද්ධ වෙද්දී 2021 2023 කරපු රිසර්ච් වලින් මේ සම්බන්ධ වෙනස්ම විදිහ දෙයක් හොයාගෙන තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඇටච් කරලා තියෙනවා ඒ රිසර්ච් පේපර්ස් සේරම. ඔයාලට ගිහින් බලන්න පුළුවන් මොනවාද ඒ වගේ තියෙන්නේ කියලා. 2023 රිසර්ච් එකේදී එයාලට ඕනි වුණා ෆැට් මොබිලයිසේෂන් එකත් එක්ක ෆැට් බර්න් කම්බයින් කරලා මේකෙන් අපිට ස්පොට් රිඩක්ෂන් කරන්න පුළුවන්ද කියලා ප්‍රූව් කරන්න. මේ 2023 කරපු රිසර්ච් එකේදී ඕවර්වේට් පුද්ගලයන් 16 දෙනෙක් අරගෙන ඒ 16 දෙනා ගෲප් දෙකකට 8 ගාන ගෲප් දෙකකට බෙදලා ඒ එක කණ්ඩායමකට ස්පොට් රිඩක්ෂන් සහ අනෙක් කණ්ඩායමකට සාමාන්‍ය ෆැට් බර්නින් වර්කවුට්ස් දීලා තියෙනවා.
මේ ගෲප් දෙක සතියට දින 4 ගානේ සති 10ක් වර්ක්අවුට්ස් වලට භාජනය කරලා තියෙනවා. මෙතනදී normal group එකට විනාඩි 45ක treadmill workout session එකක් සහ sport reduction group එකට විනාඩි 27ක treadmill session එකක් සහ abs workouts දෙකක් දීලා තියෙනවා. නමුත් පළමු දිනේ workout කරපු මේ group දෙකටම ඇවිල්ලා තියෙන්නේ එකම සමාන fat loss වීමක්. ඒ සති 10කට පස්සේ මොකද වුනේ? group දෙකම total fat loss එක compare කරලා බලද්දී normal group එකට සාපේක්ෂව sport reduction කරපු group එකේ fat loss වෙලා තියෙන්නේ 2.5 ගුණකින් එයාලගේ belly fat එකේ. ඒ වගේම තමයි තවදුරටත් මේ team එකට දැනගන්න ලැබුණා treadmill විතරක් කරපු group එකේ එයාලගේ fat loss එක වැඩිම වෙලා තියෙන්නේ legs වල විතරයි කියලා. ඒ වගේම තමයි මෑත කාලෙදී කරපු තවත් රිසර්ච් වලින් මේ ගැන පොසිටිව් රිසර්ච් ලැබිලා තියෙනවා. 2023 කරපු රිසර්ච් එකේ වගේම මේ රිසර්ච් එකේ එක group එකකට upper body strength workout සහ විනාඩි 30ක cardio සහ ඒ වගේම අනිත් group එකට lower body strength training එක විනාඩි 30ක cardio session එකක් ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි සමාන reps සහ සමාන sets සමග සති 3ක ප්‍රෝග්‍රෑම් එකක් තමයි මෙයාලා කරලා තියෙන්නේ. කලින් රිසර්ච් එකේ වගේම මේ රිසර්ච් එකේ දින 12ක් ඇතුළත එයාලට සමාන රිසර්ච් ලැබිලා තියෙනවා. upper body එක ටාගට් කරලා කරපු group එකේ එයාලගේ වැඩි ප්‍රමාණයක් fat loss වෙලා තියෙන upper body එකනොත් සහ lower body ටාගට් කරලා කරපු group එකේ වැඩි ප්‍රමාණයක් fat burn වෙලා තියෙන්නේ lower body එකෙන් කියලා මේ රිසර්ච් එකනොත් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම 2021 කරපු රිසර්ච් එකෙත් මේ වගේම similar results ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. 2023 කරපු රිසර්ච් එකේ වගේම මේ රිසර්ච් වලත් කරලා තියෙන්නේ මුලින්ම ADI ගේ තියෙන fat mobilization කරලා ඒ mobilization වෙච්ච fat එක cardio වලින් fat burn කිරීම. රිසල්ට් එකක් විදිහට participants ලගේ වැඩිපුර fat loss එකක් වෙලා තියෙන්නේ එයාලගේ mid section එකේ. ඔයාලා මොන මතේ හිටියත් පැට්‍රිකලි මේ දේවල් කරපු කෙනෙක් විදිහට මම ඔයාලට කියන්නේ මෙන්න මේ දේවල් ඔයාලගේ routine එකටත් add කරගෙන හොඳ වෙනසක් ලබා ගන්න ඔයාලා try කරලා බලන්න. කොච්චර workout කරත් බඩ බහින්නේ නැහැ කියන කට්ටිය මෙන්න මේ විදිහට ඔයාගේ workout routine එක redesign කරලා බලන්න. හැබැයි තව දෙයක්. ඔයාලා මොන workout එක කරත් ඔයා හොඳ calorie deficit එක ඔයාගේ body එක තියාගන්න එක ඔයා වග බලා ගන්න ඕනේ දෙයක්. ඒකට හේතුව තමයි ඔයා දෛනිකව workouts කරලා අයින් කරන fat ප්‍රමාණය නැත්නම් calories ප්‍රමාණය ඔයා නැවත ඔයාගේ ආහාර මගින් ලබා ගන්නවා නම් එහිදී කිසිම වෙලාවක fat loss වීම සහ නැවත ලබා ගැනීමක් ඒක එක දිගට සිද්ධ වෙන නිසා කවදාවත් ඔයාගේ end goal එකට යන්න බැහැ. ඒ වගේම තමයි මේ ක්‍රමේදී ඔයාගේ ප්‍රතිඵල වැඩි කරගන්න අවශ්‍ය වෙන ප්‍රධාන workouts කීපයක් තියෙනවා. මොකද මේ fat reduction එකේ ප්‍රතිඵල ගන්න හැම workout එකකටම පුළුවන් කමක් නැහැ. නමුත් මගේ fat loss programs වල මේ දේවල් වලට අදාළ වෙන in details මම ඔයාලා දැනුවත් කරනවා වගේම මම ඔයාලව guide කරනවා. ඉතින් මගේ fat loss programs වලට ආවොත් අනිවාර්යෙන්ම ඔයාලට results හම්බ වෙනවා. ඉතින් හරි විදියට හරි plans බලලා research paper වලින් ගත්ත දේවල් බලලා හරි අධ්‍යයනයකින් තමයි මම ඔයාලට workouts ගෙනත් දෙන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් මේ තියෙන numbers වලට WhatsApp message දාලා මගේ classes වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට මේ දෙකෙන් ගන්න දෙයක් තිබ්බනම් මම අනිවාර්යයෙන්ම subscribe කරන්න මතක ඇතුව. ඉතින් තවත් වැදගත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම bye.